දැන් දරුවෙක් ඉපදිලා ඒ දරුවට ඉගෙන ගන්න ඕන කියන එක මුල් වෙලා තමයි ඒ ළමයා ඉස්කෝලේ යවලා ඒ ඉගෙන ගන්නවා කියන අපේක්ෂාවත් එක්ක තමයි එයා ඉදිරියට යන්නේ. සිත්සත්වෙන් O level වලින් A level හැම වෙලාවෙම කඩයිමක් පෙන්නනවා. ඒකට අපේක්ෂාවෙන් තමයි මෙයා ඉස්සරහට යන්නේ. ඕනම කෙනෙක් එහෙමයි. ඊට පස්සේ ගෙවල් හදනේවා, විවාහය, දරුමල්ලෝ, පිටරට යන්නේවා, රස්සාවල් කරනේවා මොකක් හරි අරමුණක් එක්ක තමයි මේ මිනිස්සයා ඉස්සරහට යන්නේ. මහ බෝධිසත්ව ඉස්සරහට ගියේ අරමුණු දෙකකින්. එකක් කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය මොකද්ද? ඒ සත්‍ය අවබෝධ කරන්න මා විසින් පුහුණු කළ යුතු දේ කුමක්ද? කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය හොයාගෙන ගියා. ඒ සත්‍ය හොයාගෙන යන්න මට ඕන දේවල් මොනවද? දැන් අපි යන්න කැමති සිරීපාදේ නම් සිරීපාදේට යන්න මට මොනවද ඕනන්නේ? ඒතර සිරීපාදේට යන ඉලක්කේ ඒ සඳහා අවශ්‍ය දේ. කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය කුමක්ද? ඒ සඳහා මම පුහුණු කළ යුතු දේ කුසල් කුමක්ද? ඉතින් මේ විදිහට සොයාගෙන යද්දී දැන් අපේ ජීවිතයි මහ බෝධිසත්වයන්ගේ ජීවිතයයි අතර වෙනස බලන්න. බුදුරජාණන් වහන්සේ ආපු ගමනයි අපි ආපු ගමනයි අතර වෙනස. එතකොට එතුමාට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ විවරණ ලැබී තිබෙන නිසා මඟ වරදින්නේ නැහැ. ඒ නිසා ඒ සත්‍ය සොයාගෙන යෑමේදී සත්‍ය අවබෝධ කිරීම පිණිස ගොඩාක් දේවල් අත්හරින්න ඕන කියලා තේරුණා. ගොඩාක් දේවල් අත්හැරියා. රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි දරුවෝ බිරිඳ තමාගේ ජීවිතය නිල් කැටවන් ඇස් ගලවලා අත්හැරියා. එක අරමුණකින් සත්‍ය සෙවීම පිණිස මට සත්‍ය අවබෝධ කරන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසින් තමයි ඒක අත්හැරියේ. අන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අදහසින් අත්හැරිය එකට නමක් කියනවා. මොකක්ද ඒකට කියන නම? පුළුවන් නම් කියන්න බලන්න. දාන පාරමිතාව. ඒක තමයි දාන පාරමිතාව. සත්‍ය අවබෝධ කිරීම පිණිස අත්හැරියා. දන් දුන්නා. ඒ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. සත්‍ය කුමක්ද? ඒ සඳහා මහ පුහුණු කළ යුතු කුසල් කුමක්ද? එතකොට ඒකේ කුසලයේ තමයි දන් දීම. එතකොට ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන නම් ඒක ඇත්ත එකක් නම් බොරු එකක් නෙවෙයි නම් අපි අපෙන් මහන්න ඕනේ කන්නේ මං කරන්නේ බොරුවක්ද මේ කියලා. මම සාදු කියන්නේ බොරුවටද? මම පන්සල් යන්නේ බොරුවටද? මට නිවන් දකින්න ඕන කියන්නේ බොරුවටද කියලා අපි අපෙන් අහන්න එපේ. අපිට ඇත්තටම නිවනක් ඕනේ නම් දරුවෝ අතහැර ගන්න බැරුව. ඒ නිවන කියන්නේ සියල්ල අත්හැරීම. ඒතර දරුවෝ අතහැර ගන්න බැරිව නෝනට බැඳිලා, මහත්යට බැඳිලා, දරුවන්ට බැඳිලා, ඉඩකඩම් වලට බැඳිලා, පරණ කෝන්තර ඔළුවේ තියාගෙන කුණු කන්දල් ඒව කොහොම ඔළුවේ තියාගෙන අතාරින්නේ? පුඩි වචනේ මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ නිවන් දකිත්වා කියනකොට සාදු කියනවා. ඒත් අපි අපෙන් අහන්න ඕන ඇත්තටම ඔබට නිවනක් ඕනේද? එහෙම ඕනේ නම් කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. එහෙනම් නුඹ මොනවද කරන්න ඕනේ? ඒකට අත්හරින්න ඕන. එතකොට එහෙමනම් අපිට ඇත්තටම අරමුණක් තියෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. චතුරාර්ය සත්‍ය කියන එකක් තේරෙන්නේ නැත්නම් මේ දුක්ඛිත නරාවලෙන් මේ දුකෙන් ඈතර වෙන්න ඕන කියන අදහස තමයි
සත්‍ය ගවේෂී කියන්නේ. නැත්තම් පාර ගවේෂී. ඊතර වීම. කිං කුසල ගවේ සඳහා මොනවද කරන්න ඕනේ? දෙන දාණය දෙන්නට ඕනේ. මම මේ දුකෙන් ඈතර වේවා. දෙන දාණය දෙන්නේ මම මේ දුකෙන් ඈතර වේවා. මහ බෝධිසත්වෝ ඒක කළා කිසි කෙනෙකුට ලං වෙන්න බැරි විදිහට පිවිතුරු විදිහට අත්හැරීම. ඒක තමයි දාන පාරමිතාව. කිසි කෙනෙකුට මේ ලං වෙන්න බෑ අත්හැරීමට. මේ S2 ගලවලා මන් නොදී ඇහැ ඉල්ලන කෙනාට මං S2 දෙන්නේ නැත්නම් මං කොහොමද ඈතර වෙන්නේ? මං කොහොමද නිවන් දකින්නේ? බෝධිසත්වයන්ගේ හිත බෝධිසත්වයන්ගෙම ප්‍රශ්න කරනවා. ඒ නිසා ඇහැ ගලවලා දෙන්න පුළුවන්. තමන්ගේ S2 සංසාරේ කවදාවත් දන් දීලා නැහැ කියනවා අප්‍රියමනාප දෙයක්.